ගෙවතු වගාව යනු තම නිවස වටා ඇති ඉඩම් භාවිතා කරමින් එළවලු, පළතුරු, මල් සහ ඖෂධීය පැළ වගා කිරීමයි. ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව ගෙවතු වගාවට කැමති වන්නේ එය සෞඛ්‍යයට හිතකර වන අතර ආර්ථික වශයෙන්ද ප්‍රයෝජනවත් වන නිසාය. ගෙවතු වගාව කිරීමෙන් අපට විෂ රහිත නැවුම් ආහාර ලබා ගැනීමට හැකිය. වෙළඳපොලෙන් ගන්නා එළවලු වල බොහෝ විට රසායනික ද්‍රව්‍ය භාවිතා කර තිබිය හැකි නමුත් අපගේ ගෙවත්තේ වගා කරන එළවලු පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න වේ. ගෙවතු වගාවේ වගා කළ හැකි පැළ වර්ග බොහෝය. උදාහරණයක් ලෙස තක්කාලි, මිරිස්, වම්බටු, බණ්ඩක්කා, පතෝල, කරවිල වැනි එළවලු වගා කළ හැක. එමන්ම කෙසෙල්, පපොල්, අඹ වැනි පළතුරු ගස්ද ගෙවත්තේ වගා කළ හැක. මල් වර්ග වගා කිරීමෙන් ගෙවත්ත ලස්සන වන අතර පරිසරයද සුන්දර වේ. ගෙවතු වගාව සාර්ථකව කිරීමට හොඳ පස, ප්‍රමාණවත් හිරු එළිය සහ ජලය අවශ්‍ය වේ. එසේම කාබනික පොහොර භාවිතා කිරීම ඉතා හොඳය. ගෙදර ඇති කසල ද්‍රව්‍ය භාවිතා කර කොම්පෝස්ට් පොහොර සෑදීමෙන් පස සාරවත් කළ හැක. අද කාලයේ බොහෝ පාසල් සහ ගම්මානවල ගෙවතු වගාව ප්‍රචලිත කරමින් පරිසර හිතකාමී ජීවන රටාවක් උත්සාහ කරයි. මෙය ආහාර ආරක්ෂාව වැඩි කිරීමටද උපකාරී වේ. අවසන් වශයෙන් කියන්නේ ගෙවතු වගාව යනු සෞඛ්‍යයට, පරිසරයට සහ ආර්ථිකයට ප්‍රයෝජනවත් ක්‍රියාවකි. එබැවින් සෑම පවුලක්ම තම ගෙවත්තේ කුඩා හෝ වගාවක් ආරම්භ කිරීම වැදගත්.